පැරණි ශ්‍රී ලංකාවේ අනුරාධපුර මහා රාජධානිය බලවත් වූත් එහෙත් බෙදී ගියත් රාජකීය පවුලක් විසින් පාලනය කරනු ලැබිය. අධික බලතණ්හාවෙන් හා බලය අහිමි වේ යයි වූ බියෙන් පිළුමුණු කුමාරයා තමාගේම පියාට එරෙහිව දරුණු පාවාදීමක් සිදු කළේය. තමාටද එම ඉරණම අත්වේයයි බිය වූ නියම උරුමකාරයා ආරක්ෂාව සහ යුක්තිය පතා රාජධානියෙන් පලා ගියේ. රජු ලෙස අභිෂේක ලැබුවද එම පාලකයා නිරන්තරයෙන්ම පලිගැනීම් පිළිබඳ බියෙන් ජීවත් විය. කිසිවෙකුට බිඳලිය නොහැකි බලකොටුවක් සොයමින් සිටි රජු වනය මැදින් ඉහළට එසවුණු දැවැන්ත පර්වතයක් තෝරා ගත්තේය. දහස් සංඛ්‍යාත කමකරුවන් එක්ව එම පර්වතය අහසේ තෙනු මනරම් මාලිගාවක් බවට පරිවර්තනය කළහ. පර්වතය පාමුල පිහිටි දිය උද්‍යාන සහ දිය උල්පත් දුටු සැමම මවිතයට පත් කළේය. මනස්කාන්ත සිතුවම් සහ උපදැමූ කැඩපත් පවුර රජුගේ අමරණීයත්වයේ පිළිබඳ තිබූ ආශාව පිළිබිඹ කළේය. වසර ගණනාවකට පසු පිටුවහල් කර සිටි කුමාරයා සිංහාසනය නැවත ලබා ගැනීම සඳහා සේනාවක් පිරිවරාගෙන පැමිණියේය. යුද්ධ පිටියේදී ඇති වූ ව්‍යාකූලත්වයේ හමුවේ දෛවය රජුට එරෙහි වීය. පරාජය හමුවේ සතුරාට හසුවීමට වඩා මරණය වැළඳ ගැනීමට රජු තීරණය කළේය. රජු ඇදවැටුනද සීගිරිය අභිලාෂය බිය සහ විශිෂ්ටත්වය පිළිබඳ සදාකාලික සංකේතයක් ලෙස ඉතිරි විය.